හෙලෝ ළමයි අද මම ඔයාලට අරගෙන ආවේ මගේ ජීවිතයේ එක දවසක වීඩියෝ එකක්. ඇත්තටම මම මේ වීඩියෝ එක ගත්තේ මම vlog එකක් ගේනවා කියලා හිතාගෙනමත් නෙමෙයි. ඒ වුණාට මම දන්නේම නැතුව ඒක vlog එකක් වෙලා. ඉතින් කොහොම හරි උදෙන්ම ඉස්කෝලේ ඇවිල්ලා මම තමයි ඉස්කෝලේට මුලින්ම එන්නේ. ඉතින් ඊට පස්සේ අපි පැය 3ක් එක දිගට පැය 3ක් එක දිගට නෙමෙයි පැය එකමාරක් එක දිගට ඉඳලා පොඩි ඉන්ටර්වල් එකකට පස්සේ ආයෙ බලක් ස්කූල් එකේ ඉතින් උගන්වනවා. අපිට ජපන් තමයි උගන්වන්නේ. ඉතින් කොහොම හරි ස්කූල් ඉවර වෙලා කෙලින්ම යන්නේ මම වැඩ කරන තැනට. ඇත්තටම මේක මට ස්කූල් එකෙන්ම හම්බුන ජොබ් එකක් අපි දෙන්නටම හැමිටයි මටයි. ඉතින් ඇත්තටම මට ඒ දවස්වල බයිසිකලයක් තිබුණේ නැහැ. ස්කූල් ඒ කියන්නේ ඉස්කෝලේ තියෙන්නේ ටිකක් දුර. ඉතින් ට්‍රේන් එකෙන් බැහැලා අනිත් ඉස්කෝලේට දැන් අපි ඉන්න ඉස්කෝලේට යනවා නම් ඒක එච්චර දුර නැහැ. හැබැයි අනිත් ඉස්කෝලේට යනවා නම් ඇත්තටම බයිසිකලයක් ඕනේ. ඉතින් කොහොම හරි එතකොට මට බයිසිකලයක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා දැහැමිත් පයින් තමයි යන්නේ. ගොඩාක් දුර නැහැ. ඒ වුණාට ඉතින් චුට්ටක් දුරයි. කොහොම හරි අපි බඩගිනි නිසා 7 එකටත් ගිහිල්ලා පොඩි ස්නැක්ස් ටිකකුත් අරගෙන ආපහු ගියා අපි දැන් යන තැනට. ඒ කියන්නේ අනිත් ස්කූල් එකට අපි මේ යන ගමන්. ඉතින් කොහොම හරි අපි ස්කූල් එකට ගිහිල්ලා පැත්තකින් ඉඳගෙන අපි ගත්ත කෑම ටික කෑවා. මොකද අපිට කොහොම හරි එහෙම යද්දී විනාඩි පැය කාලක් විතර ඉතුරු වෙනවා. ඉතින් ඒ හින්දා පොඩි කයියකුත් දාගෙන අපි දෙන්න අපි ගත්ත දේවල් කෑවා. ඉතින් හදිස්සියෙම කලබලයට අපි දෙන්නට දුවන්න වුණා. වැඩට ආපු අක්කලා අනිත් කට්ටිය ආවා. ඉතින් ඇත්තටම එදා හරිම කලබලකාරී දවසක්. ඉතින් එකපාරට මට කිව්වා මම ඇත්තටම ජපානයට ඇවිල්ලා බයිසිකල් පදින්න කියලා. එහෙම අර මම පැදලම නැහැ. කියන්නේ ලංකාවේදී පැදලා තිබුණාට ජපානයට ඇවිල්ලා එහෙම මම බයිසිකලේ අතට ගත්තේ එදා තමයි. ඉතින් ඇත්තටම මේ දැහැමිගේ බයිසිකලේ මට එකපාරට කිව්වා අපේ ඉස්කෝලේ ගිහිල්ලා අද මටයි තව අර හිටපු අක්ක කෙනෙක් කියන්නේ මොන්ගෝලියන් ගෑනු ළමෙක්. එයාටයි තියෙන්නේ කියලා මේ අපේ ඉස්කෝලේ සුද්ධ කරන්න. ඇත්තටම මම කරන ජොබ් එක තමයි සෝජි. ඒ කියන්නේ පිරිසිදු කරන එක. ඉතින් ඇත්තටම ඒකට යන්න කියලා කිව්වා එකපාරට. කොහොම හරි ඉතින් ගියා. බයිසිකල් එක නම් ඉතින් අවුලක් නෑ, ෂේප් කරගත්තා. කොහොම හරි ගිහිල්ලා ආවේ එදා මාරම රස්නේ. කොහොම හරි ඉතින් ගිහිල්ලා ආවා. ඇවිල්ලා අපිට කියන්නේ මට තිබුණේ සෙම්මොන් ගක්කෝ එකක්. කියන්නේ අපේ ස්කූල් එකේ තියෙන සෙම්මොන් ගක්කෝ එක සෝජි කරන්න තමයි මට තිබුණේ. ඉතින් මේ මම සෙම්මොන් ගක්කෝ එකට යන ගමන් වැඩ I'm from Sri Lanka. No. Happy mood but ඉතින් වැඩ ටික ඔක්කොම ඉවර වුණා. හරියටම වෙලාව 6. ඉතින් අපි මේ කාට් එක ගහන්න යනවා.
අපි දෙන්නගේ පුට ආරගේ අපි දෙන්න දැන් ගමන් ආරම්භ කරන්න යන්නේ. ඊළඟ ස්ටේෂන් එක ගාවින් අපි දෙන්න නතර වෙනවා. ඉතින් ඊට පස්සේ මැක් එකටත් ගිහිල්ලා අපි බඩගිනින් ඉතින් උදේ ඉඳන්නේ. ඉතින් අපි පොඩි දෙයක් ගත්ත කන්න. ඉතින් අපි ඒකත් කාලා මම යනවා ඉතින් ගෙදර ට්‍රේන් එකේ තමයි යන්නේ. අතරම කිව්වොත් මම මේ ට්‍රේන් එකේ යනත් පළවෙනි දවස. කිසිම දෙයක් දන්නේ නැහැ ට්‍රේන් එකේ යන විදිහවත් ටිකට් එකක් ගන්න විදිහවත් මුකුත්ම දන්නේ නැහැ. ඉතින් කොහොම හරි ටිකට් එකත් අරගෙන ඉතින් ඇත්තටම මගේ පළවෙනි දවසේම ගත්ත දවසෙන් මගේ ටිකට් එක අර දාන්න තැනක් තියෙනවා. එතනද හිරත් වුණා. මගේ ලක් එක තමයි. කොහොම හරි ඉතින් මම ටිකට් එකත් අරගෙන ගියා ට්‍රේන් එකට නගින්න. ඉතින් ඊට පස්සේ ට්‍රේන් එකත් ආවා. ඊට පස්සේ ඉතින් මං ආපහු ගෙදර බලා තමයි. ඉතින් අද මගේ vlog එක මෙතනින් මම නවත්තනවා. ඇත්තටම මම තව vlogs අරගෙන එන්නම්. ඇත්තටම මට වෙලාව අඩුයි ළමයි. vlog එකක් edit කරන්න මට ලොකු කාලයක් යනවා voice කරන්න ගියාම. ඉතින් මම දැන් හිතාගෙන ඉන්නවා පොඩ්ඩක් voice කරන එක නැතුව මම ඔරිජිනල් වීඩියෝ එකේම voice එක දාලා වීඩියෝ කරනවා කියලා. අපි බලමුකෝ. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්නම්. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් එක්ක ඔයාලට තවත් මොනවා හරි ඔයාලා කැමති වීඩියෝස් මගෙන් ඉල්ලන්න ඕනේ නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මම අනිවාර්යෙන් ඉක්මනටම ඒ vlog එක අරගෙන එන්නම්. එහෙනම් හැමෝටම thank you so much. जीना कैसे जीना हंसी का जीना तेरे